කවද්ද එතකොට පෑලියෙකුට ඉඳලා ආවේ? කඳවුරට යන්න කිව්වද? එහෙනම් කඳවුරට යන්න. කඳවුරට යන්නකෝ. කඳවුරට යන්න ඕන. අතන ඉතින් ඉන්න වෙන්නේ තනියම. ඔව් ඒකයි. පොඩි බඳගෙන වට කරගෙන එන්න ඕනේ නැහැ. දැන් සෙට් එක යන ගාන වෙලෙදී මම හිටියේ තනියම. දැන් දිනේෂ් අයියා කියනවනේ. ඇත්තටම ඔයාගේ අයියාද? ඉතින් සිසිර. ඔව්. සිසිර කුමාර. ඉතින් කියන්නකෝ කොහෙද ගියේ කොහෙද යන්නේ මේ වෙලාවේ මොනවද වැඩ? ඔව් කඳවුරේ හිටපුවා තමයි මේ කොල්ලක් දීලා එන්නේ කොට පොඩ්ඩක් ඔය බලන්න කියලා. ඔව්. වැඩේ එතන හදලා ආවේ. දැන් තාම ඉතින් කඳවුරු දෙකේ වැඩේ බලන්න ඉන්නවා. කැම ටික කෑම ටික හරියද? කැම ලෑස්ති ඉවරයි. හරි. එහෙනම් කඳවුරු ප්‍රශ්න ඉවරයි. දැන් තියෙන්නේ මට දැනගන්න තියෙන්නේ එදා වෙච්ච ප්‍රශ්නේ. කවද්ද එතකොට පෑලියෙකුට ඉඳලා ආවේ? පෑලියෙකුට සිද්ධිය ගිහලා දිනවා. එහෙනම් බුද්ධයාගේ මේ එදා වෙච්ච කතන්දරේ කියන්නකෝ මට. ඒක තමයි. එදා සිද්ධිය කියන්නේ අපි කවුරුත් දන්නේ නැහැ ඉතින් මේ නවර රසේ නෝද කියන්න දන්නේ නැහැ. මේ මෙහෙට එනවා කියලා දන්නේ නැහැ. නැහැ. සාමාන්‍ය විදිහට ඉතින් මේ වැඩ කරගෙන අපි හිටියා. උදේ වගේ. ඔව්. එකපාරටම මේ අරන්දි පුතා පාල්පුරින් ගියා කියලා නම වරද. ඊට පස්සේ කට්ටිය ඉතින් ලොකු බලාපොරොත්තුකුත් නැහැ ඉතින්. ඉස්කෝලේ ඉඳ නැද්ද කියන තීරණයකුත් නැහැ. කට්ටිය කාල බීලා ඉන්න වෙලාව තමයි කොහමද. මම හමාටි තමයි මට මතක හැටියට. ලොකු ලාක් ගියේ නැහැ මේ ඉස්කෝලේට තා. ඒකලා ඉතින් අවුල නැහැ ඉතින් මිනිස්සු කියන්නේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හරිද? අනික මේ හිටපු ජනාධිපතිවරයෙක් මහින්ද රාජපක්ෂගේ පුතා මිනිස්සු ඉතින් බලන්න හරි දකින්න හරි ඉතින් කැමැත්තක් දක්වනවා. ඉතින් මිනිස්සු පොඩ්ඩක් නාමල් රාජපක්ෂ ලයිව් බලන්න මිනිස්සු එනවා. ඒක තුනා ඉතින් මිනිස්සුත් එක්ක සාමාන්‍ය විදිහට කතා බහ කරලා මේ ලුකුලාව කතා කරේ නෑ. මොකද ගලාවෙත් නෑ. පස්සේ කියන්නකෝ ඒක විස්තරේ. නේද මේ සයි භාගයක්වත් හිටියද මිනිස්සු? විනාඩි 5 10ක් නම් හිටියේ නෑ කොහොමද නේද? විනාඩි 10ක් හිටියේ නෑ. විනාඩි 10ක් හිටියේ ඒකට මොනවද ඒකේ බලලා තියන්නේ ආවිල්ලා? සාමාන්‍යයෙන් මිනිස්සුත් එක්ක කතා අපේ මේ පීඩාවටපත් වෙච්ච මිනිස්සුත් එක්ක කතා කරාද? කඳවුර ඇතුළටවත් ගියේ නෑ. කඳවුර. පඩිපෙළ තියෙන පඩිපෙළ දෙක ගොඩ වුණා. හෝල් දෙක ඉන්න කට්ටිය. හෝල් දෙක ගියේ නෑ. එළියට කට්ටිය නෝකගෙන පොඩ්ඩක් කතා කරලා එහෙම යන්න ගියා. තව කඳුරක් තියෙන උඩගම. ඔව් අපේ පන්සලේක. පන්සල් කඳුරත් යයි තමයි. ඔව්. ඊට පස්සේ තමයි මට දැන් ඉතින් එතරම් මම වැඩ ටික කරගෙන බලාගෙන මම මෙතන හැදිලා හිටියට මේ එතන වැඩි දුවන්නේ මම. ඔව්. හරිද? ඊට පස්සේ මට දැන් ඩක්කා ලෑන්ඩ් එකක් වුණා මම දන්නවනේ පයින් යන එක. වාහනයක්වත් නැහැ බයිසිකලයක්වත් නැහැ නේද? ඔව්. කියලා හරි වැඩේ කොහරි කරනවා. ඔව්. ඊට පස්සේ හදිස්සියට දැන් ඩක්කාලා මේ මම ඩක්කාලා හදිලාට කතා කරලා යමක මල්ලි මට පොඩ උඩට යන්න ඕන. එහෙමයි සිද්ධි කියලා ඌත් එතකොට තමයි දන්නේ මේ සිද්ධි. නවර කතා කරලා ගමට ඇවිල්ලා කියලා. උත් දරබඩ ගාලා යන්න සෙට් වුණා. යන්නත් බෑ වාහන කීයක්ද වාහන 15ක් විතර මම සෑහෙන සෙනගකුත් එක්ක මේ ඒකත් මාරු ඉතින් මිනිස්සු අනිත් එක ඔය සෝබනේටත් හරි කැමති ඉන්නේ හරිද ඒක කොහමද අපි දැන් මේ දාගෙන ගියා ඔයා පාරත් මේ JCB එකක් අරන් ඉන්න හැදුවනේ යන්න පුළුවන් නේ ඉතින් අවුලක් නැහැ නේ තිබ්බ හදලා දාලා තිබ්බ ගිය ගමන් ගියේ කඳවුරට නෑ කඳවුරට යන්න කිව්වද? එහෙනම් කඳවුරට යන්නකෝ. කඳවුරට යන්න ඕනක් තිබ්බේ නෑ. කඳවුරට යන්න ඕන ගාන කඳවුරට යනවනේ. ආයෙ වෙන සිද්ධියක වෙන්නේ නැති. ඊට පස්සේ හාමුදුරන්ගේ කාමරේට කොහමද අතෝට ගියා. ආවාසගෙට. ආවාසගෙට ගියා. ඊට පස්සේ ගියා ආවාසගෙට. ආවාසෙට ගියා නෑ කියන්නේ විනාඩි 10කට වැඩි ගත වුණා. කොහමරි හරි කමන්නේ කියලා ඉතින් ඉන්නකොට ආවා ඉතින්. හරිද ඇවිල්ලා දැන් හරියට නම් කඳවුරට ගිහිල්ලා මිනිස්සුත් එක්ක කතා බහ කරලා දුක සැප බලලා ඒව මොකුත් නැහැ. ඒව මොකුත් නැතුව මෙන්න මාධ්‍ය දෙන්න කියලා කරලා මාධ්‍ය ආවනේ කට්ටිය. ඒගොල්ලන්ගේ මාධ්‍ය මීඩියා. පිරිසක් ඇවිල්ලා හිටියා. මේ සෙට් කළා කරලා වොයිස් කට්ටියක් දෙන්නලා ඇති. නෑනේ. කොහොම හරි සිද්ධිය දැන් පටන් ගන්නවා. ඔව්. මොකද්ද මේ වෙන්නේ කියලා හිතා ගන්න බෑ. වෙන්නේ කියලා ඉතින් කඳවුරේ මිනිස්සුන්ගේ දුක සම බලන්න ආව නම් නායකී පුතන් බලන්න ආව නම් නායකී පුතන්කට දැස්සේ නෑනේ. පස්සේ මාවනේ මම. හරිද එහෙමත් නෑ. කඳවුරේ මිනිස්සුත් බලන්න ආව කියමුකෝ. කඳවුරේ මිනිස්සු බලන්න ආවනේ. කඳවුරට ගිහලා මිනිස්සුත් එක්ක කතා බහ කරනවා. ඒත් නෑ. දැන් මට හිතෙනවා දැන් මේ සංදර්ශන මාධ්‍ය සංදර්ශන දාන්නවා තමයි මේ දැන් දුරකථන ගෙවාගෙන ඇවිල්ලා තියෙනවා. හරිද? සෑහෙන ගේමක් ගහගෙන. සෑහෙන ගේමක් ගහගෙන. වාර 10ක් 15ක් එක්ක ආවේ මේ. ආවේ මේ වැඩේට තමයි කියලා දැන් නිකන් මට හරි නෑ. ඊට පස්සේ වොයිස් කට් එක දෙනකොට වොයිස් කට් එක සම්පූර්ණයෙන් දැන් අපි යන වැඩ පිළිවෙලට ප්‍රතිවිරුද්ධයි. ඔව්. ඒ සම්පූර්ණයෙන් වැරදි. අමු බොරුවක් මේ කියන්නේ නැහැ. ඔව්. හරිද මේ කියන්නේ ජනාධිපතිවරයාගේ නොහැකියාව මෙතන මුකුත් සිද්ධ වෙලා නැහැ. හරිද?
කිසිම කෙනෙක් බලලා නැහැ. කිසිම කෙනෙක් හොයලා බලලා නැහැ. මිනිස්සුන්ට මේ කිසිම වැඩ පිළිවෙලක් නැහැ. මේ මිනිස්සු කියන්නේ කොහෙද දැන්? ජීවිතේම මිනිසුන්ගේ ඉවරයි කියන තත්ත්වෙට මිනිස්සු මානසිකව වටනවා මේ. වට්ටවලා කියන්නේ දැන් ඉතින් මානසිකව වැටලා ඉන්න මිනිස්සුනේ බුද්ධ ඒක හරිද? අමාරු කියන්නේ සිමෙන්ති කාරියම නිදා ගන්න ඉන්න. හරිද? මම උනක් කැමති මගේ ගෙදර ඉන්නනේ. මැරිකමට මේ අසරණකමට වගේනේ මේ ඇවිල්ලා ඒක හිංසානේ ඇවිල්ලා ඉන්නේ. හරිද? එහෙම ඉන්න කෙනෙක් ජීවිත අවදානමත් එක්ක ඇවිල්ලා ඉන්නේ. අවදානමක් එක්ක නිකන් මානසික පීඩනයක් එක්කනේ ඉන්නේ උතන. හරිද? තාමල්ගේ හරිද? මේ මනුස්සත්වයක් එහෙම තියෙනවා නම් මිනිස්සුන්ගේ ඒ හැඟීමක් තියෙනවා නම් මිනිස්සු නිසා කතා බහ කරලා මනුස්සේ මානසිකත්වයේ හැදෙන විදිහට මොනවා කරන්න බෑ. ඒක වොයිස් කට් එකවත් එහෙම වෙන්න ඕනේ. එහෙම නැහැ. තවත් අර විදිහ වොයිස් කට් එකක් දෙනකොට මොකද වෙන්නේ? මිනිස්සු තව කඩා හැයනවානේ. මානසිකව වැඩනවා. මේකේ දේශපාලනිකව අතබුතක් ලොකු දැනුමක් තියෙන මිනිස්සු වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරිද? බලාපොරොත්තු කැඩිලා හීන කැඩිලා මොකද්ද දැන් අපිට වෙන්නේ? රජයට තමයි අපි වගකීම බාර දීලා තියෙන්නේ. මිනිස්සු ලොකු වගකීමක් තියෙන පුද්ගලෙක් කියන්නේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මේ කතා කරන්නේ. හරිද? එතකොට හිතන්නේ මේ වචන ගැන සමහරට දේශපාලන ඇත්ත නොදන්න මිනිස්සු විශ්වාසයක් තබනවා. හරිද? එතකොට එතෙන්ට ආවේ මේ මිනිස්සුන්ට කිසිම වැඩ පිළිවෙලක් නැහැ කියලා පල්ලෙහාට දානවා. එතකොට මොකද වෙන්නේ? අර තවත් නිකන් බලාපොරොත්තු කුඩු සම්බෝල වෙලා යනවානේ. මිනිසුන්ගේ. ඔව් මිනිසුන්ගේ ඒක නොවිය. එතකොට එයා ආවේ මෙතන මේ මිනිසුන්ගේ දුක සැප බලලා පිහිට වෙන්න නෙමෙයි මේ දේශපාලකයෙන්ම. මේ දේශපාලන මතයක් හදාගන්න තමන්ගේ ප්‍රතිරූපයක් දේශපාලනිකව හදාගන්න. ඔව්. තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ ප්‍රතිරූපයක් නැද්ද? ඒක තමයි සිද්ධිය. ප්‍රතිරූපයක් හදාගන්න සිද්ධ වෙලා තියෙනවද? ඔව්. يعني ඒක කියන්නේ කඳවුරකට ගිහිල්ලා ත්‍රිවිල් එක දැන් මම දැක්ක ත්‍රිවිල් එකක් යන වීඩියෝ එකක් එහෙම තියෙනවා. ඔව් බොහොම සරල තාම. හරිද? ඒ වගේ පුත්තලෙක් ඉතින් දැන් රංගනේ තමයි. හරිද යන්නේ. එතන කෙලින්ම රඟපෑම. නැත්තම් ඉතින් අනිවාර්ය වොයිස් කට් එකක් දෙන්න විස්තරයක් දෙන්න ඇත්ත හොයලා ඉන්න ඕනේ. ඔව්. ඇවිල්ලා තියන්නේ හොයලා බලනකොට කෙලින්ම අර දේශපාලන උඩු වෙලා තියෙන මේවට ආපුහම බුද්ධිය ගම්බිම් කියලා හිතානින්නේ මිනිස්සු රවට්ට ගන්න පුළුවන්. හරිද? ලොකු දේශපාලන මතයක් මෙතනින් හදා ගන්න පුළුවන්. ඒ වගේ මේක සිද්ධියකින් එන්නේ නැති. ගඟට වැටිච්ච මිනිහා පිටුරු ගහේ හරි එල්ලෙනවනේ. හරිද? ඒ වගේ දැන් මිනිස්සු මේ ආතක් බුතක් නැතුව වගේ ඉන්නේ. අපි මේ මානසිකත් කොහොම හරි හදලා ඔය මම සංගීතවල ගොතා දම්බුලි කොල්ල සෙට් එකක් ගන්නලා මේ පැදුරු පාටියක් ලෑස්ති කරලා ඊයේද පෙරේදද නේද? ඔව්. ඒ වගේ ලස්සන වැඩ ඒ වගේ ඒවනේ කරන්න ඕනේ. හරිද? මිනිස්සුගේ මානසිකත්වය හැදිලා මාන සතුටක් හරිද? දා මිනිස්සු ඔක්කොම. එහෙමනේ දෙන්න ඕනේ නේද? මේක දේශපාලන මතවාද පැත්තක දාලා ඔක්කොම එකතු වෙලා මිනිස්සුන්ට ආදරේ නම්. හරිද? මිනිස්සු ගොඩ ගන්න එකතු වෙන්න ඕනේ. තමන්ගේ නිකන් කුඩු වෙලා තියෙන මේ හේදිලා තියෙන තමන්ගේ නායකයෙකු දේශපාලනය මේ මේකෙන් ගොඩ දාගන්න හදන්න ඒක නෙමෙයි මනුස්සත්වය කියන්නේ. හරිද? එහෙම දුරවනකොට අපිට ඉතින් මට ඒ වෙලාවේ අර වචන ටිකත් එක්ක බලාගෙන ඉන්න තරම් බැරි වුණා. කතා කරන්න සිද්ධ වුණා ඒක. ආවට පස්සේ දැන් එයා දැන් නාමල් රාජපක්ෂ ආවනේ. ඇවිල්ලා හාමුදුරුවෝ කාමරේට ගිහලා වොයිස් කට් එක දෙනවා. මේමයි ජනාධිපතිතුමාගේ නොහැකියාව එතන කතන්දර ටික කියනවා. එතකොට ඔයා කියන්නේ කෙලින්ම සම්පූර්ණයෙන් ඔබතුමා මේක දැනුවත්ද කියලා අහන්නේ. වෙන මොකක්ද අහන්නේ නැහනේ. මේ වැඩසටහන පිළිබඳව ඔබතුමා දැනගෙනද මේ වොයිස් කට් එක දෙන්නේ කියලා නේද අහන්නේ. අහන්නේ එහෙම. ඔව්. ඒ කියනකොට ගමේ ඉන්නවනේ මේ බක්කරියෝ කියලා කියන්නම්කො. කන්දාව කට්ටේ ගමේ ඉන්නවනේ. ඔව් ගමේ ඉන්නවා. ඒ ගමේ කෙනෙක් අහනවා කොහෙන්ද මේ මම කිව්වනේ දැන් අපි ඉඩම් ටිකක් කතා කරලා තියෙන්නේ. එතකොට දැන් ඉඩම් ඇත්තටම ලෑස්තිද? දැන් ඇත්තටම ලෑස්ති තලයේ ඉඩම් කොටස් ටිකක් තියෙනවා. ඔව්. දේවල් මේ මෙතර කාල සීමාවක් අවුරුදු ගාණක් ආණ්ඩුව ඊට පස්සෙත් කළා. එහෙම සිද්ධ නොවිච්ච දේවල් අපිට මේ දවස් ගාණක් ඇතුළත කරලා පෙන්නන්න කියලා කියනවා. ඒකර ඒක නොකරනකොට ඒක නොට කියනවා. මේ කාල සීමාව ඇතුළත කරලා තියෙන ඒවා බුද්ධික. හරිද? පාලම කරලා පාලම හැදුවා. හරිද? බස් එක කරවාන එක යන්න පුළුවන් මත්තරම ගත්තා. පාර යට වුණා. දන්නවනේ. පල්ලෙහා පන්සල ළඟ ඉඳන් උඩගම පන්සලට පොඩ්ඩක් පල්ලින් යනකම් පාර යට වුණා. මම ජේසීබී එකක් අරන් ගිහින් පාර සුද්ධ කරා. තනි තීන්දුව අරගෙන හරිද? කවුරුත් දන්නේ නැහැ. ඒක වාසේ සභාවත් එක පස්සේ කතා කරලා සභාව එක කන්ටැක්ට් කරගන්න ඕන නෑ. වැඩ කරන්න ඕන නෝක් වෙලා. කොහොම හරි මොනවා හරි මෙත්තක් ගලවලා හරිද? වැඩේ කරා. හරිද? මේ වැඩේ කරා කියන්නේ පාර සුද්ධ කරලා දැම්මා. වීල් එකට ලොරි එකට බස් එකකට යන්න පුළුවන් තත්ත්වෙට කොහොම හරි ළඟට උගා හරි යන්න පුළුවන් තත්ත්වෙට පාරත් හැම පාරම ටික කරලා දානවා. හරිද? ඔය අතර හඳුරු දෙකක් පවත්වාගෙන යනවා. ඒ මිනිස්සුනේ මොනවද දෙකින් ඉගෙන කන්න බොන්න හොඳටම තියෙනවා. හොඳටම තියෙනවා. හරිද? මේ මිනිස්සුන්ට කන්න බොන්න ටික දීලා ඒ මිනිස්සු ටික බලාගෙන ඉන්නවා. හරිද? ඒ පස්සේ වෙච්ච දේනේ. දැන් නාය ගියපු දවසේම මට මතකයි දැන් බොතමා ආමියකයි ගමේ තව කොල්ලෝ සෑහෙන්න හිටියානේ. ඉදිරිපත් වෙන කොල්ලෝ ටික හිටියා. මිනිස්සු ටික යවුවානේ. ඒ යවුන කළා මං ගියා උඩ කඳවුරට. කඳවුර ළඟට. එතන ගිහිල්ලා විනාඩි දෙකක් ඉන්න බැරුණා. මෙන්න ආයෙ සෙට් එකක් කරනවා ආතක් භූතක් නැහැ. කොහටද යන්නේ?
මොකුත්ම දන්නේ නැහැ. මොකක්ම දන්නේ නැහැ මිනිස්සු ටික බලනකොට. දෙකක් පයින් ඉන්න කට්ටිය. ගම්මඩ පැත්තේ රත්තුරු පැත්තට බහින්න බෑ. සම්පූර්ණ ගිහිල්ලා. හරිද? ඊට පස්සේ ඩක් ගාලා ප්ලාදීල කම්රත් කතා කරලා ඉවරලා වැඩේ හදලා හරි ඉස්කෝලේ තියාගන්න කියලා මේ දැන් බඩු ටික ගෙන්න ඉතිවුන්නේ නැහැ. ඊට පස්සේ කඩවල වලින් බිල් දාලා ඩක් ගාලා පොල්ලෝ ටිකක් කතා කරගෙන ඉවරලා පැය එකමාරක් යන්නේ නැති. කැම ටිකක් දීලා ලයිට් ටිකක් දීලා වතුර ටිකක් දාලා කලයි ටික කොල්ලෝ ටික. හරිද? ඒ වගේ වැඩ තොගයක් කරලා තියෙද්දි නාමල් රාජපක්ෂ ඇවිල්ලා කියනවා කිසිම දෙයක් කෙරෙලා නැහැ කියලා. කියලා නැහැ කියලා. ආවේගයක් එන්නේ නැද්ද? සාධාරණයි. සාධාරණයි. ඊට පස්සේ ඒ ආවේගෙන් කතා කරනකොට අපේ දෙමළ නන්ද කෙනෙක් එතන ඉඳලා ඉවරලා මම පැත්තකට අදගෙන ගියා. එයා මට තියෙන ආදරේට වෙන්න ඇති. මොකක්hari තන අලබැන් ඇණියක් වෙයි කියන හැඟීමට වෙන්න ඇති. හරිද? දැන් ඇවිල්ලා ඉතින් නාමල්ගේ සෙට් එකනේ. හරිද? ඔව්. ඉතින් ගමේ නාමල් රාජපක්ෂට ඔය කියන විදිහට හිටියේ බොහොම සීමිත ප්‍රමාණයක්. ගමෙන් ඇති නැති තරම් දෙන්නෙක් විතර හිටියා. දෙන්නයි තුන් දෙනයි. ඔව්. ගෑනු අය තුන් හතර දෙනෙක් හිටියා. හරිද? ඒක පස්සේ දෙමළ නන්ද කෙනෙක් පැත්තකට අදගෙන ගියා. හරිද? මොකද ඒ ලොකු වෙලාවක් ගියේ නෑ. මේ ඒ කැමරාකරු කෙනෙක් ඇවිල්ලා එන්න කියලා මම ආයෙත් අදගෙන ආවා. අදගෙන ගියා එන්න කියලා අපි අර මගේ තිබ්බ ආවේ ගතිය ඉවරයි කියමුකෝ. මේ ප්‍රශ්නයක් නේතුව නෙමෙයිනේ අර අසාධාරණයට කතා කරා එච්චරයි. කතා කරා එතනින් ඒක ඉවරයි. ඉවරයි. හරි. ඊට පස්සේ නාමල් කර වැඩේ මේක දැන් මිනිස්සයා සේව් කරගන්නත් ඕනේ. ඔව්. හරිද? අපේ තියෙන අර මනුස්සකමයි තව කෙනෙකුගේ අහුම්කන් දීමකුත් අපි තියෙනවානේ. ඔව් සමන් දීමනේ ඉස්සෙල්ලාම. එකක් අපේ මනුස්සත්වයෙන් අහුම්කන් දීම. අනිත් එක මම උතන නැවතත් අය කියවගෙන ඔව් ඇති කරන තත්ත්වෙට වගේ වුණා නම් සමහරට මේ කවුරු හරිද මොන වගේ තත්ත්වයක් ආයෙ උදා වෙයිද දන්නේ නැහැ. ඔව්. ඉතින් කඳවුරක මම වගකීම අඳුරු දෙක වගේ යුතු පුද්දලේ. එක පැත්තකින් හරිද කඳුරු වලින් මිනිස්සුත් එළියට ඇවිල්ලා සමහරට මොන වගේ තත්ත්වයක උදා වෙයිද දන්නේ නැහැ. දන්නේ ඒක ඉඳන් යනවා. නිහඬ වීමක් සිද්ධ වුණා මං ඒ වෙලාවට. ඔව් ඉතින් නිහඬ වෙච්ච එක හොඳයි. ඔව් ඉතින් නාමල් පස්සතිරපත් එහෙම ටක් ගාලා ඒ සනිකෝ ගියා. ඒ සනිකෝ සේප් වෙලා ගියා. ඔව්. එතකොට දැන් හරි නාමල් රාජපක්ෂගේ කතන්දරේ එයා දේශපාලන මේ බංකොලොත් භාවය වහගන්න ගේමක් ගැහුවා කියන තැන ඔයා ඉන්නවා. අනිවාර්යෙන් ඒ දේත් තමයි සිද්ධ වෙන්නේ. ඔව්. අර තමන්ගේ කුඩු වෙලා තියෙන ප්‍රතිරූපය ගොඩනගා ගන්න ආවේ. කියන්නේ යාලා වෙනම එක හදලා වෙලා මුලදීම ෆුල් වීඩියෝ එක මං හිතන්නේ ඒකේ ගිහිල්ලා තිබුණෙත් නැහැ. සමහරුන්ට ඕන කෑලි විතරක් ඒ පැත්තට වාසි ටිකක් ගිහිල්ලා එහෙම සිද්ධියක් තමයි තිබුණේ. සිරසෙත් තමයි පොඩ්ඩක් අර විස්තරත් දුවේ නේද? සිරසේ. පොඩ්ඩක් විස්තරත් මොකද තිබ්බා. ඒකේ ලස්සනට පැහැදිලිවම දානවා මේ සමහර ඒ දෙමළ අම්මා කෙනෙක් දුකද කියන්නේ මේ පුතා තමයි අපි බලාගත්තේ ඔන්න වගේ මේ ටිකක් තියෙනවා. එහෙනම් මට පිළිපස්සෙන් ඉවතෙන්ට. ඉතින් ඉවරලා පොඩ්ඩක් පණිවිඩ ගියාට පස්සේ කට්ටිය කතා කර මට කිව්වා ඇයි වැඩ පිට කිව්වේ නැත්තේ. එහෙම දෙයක් කරන්න සැලසුම් කරලා තිබෙන්නේ නැහැ මේක. සැලසුමක් ඇතුව සිදුවීමක් නෙමෙයි. මේ ඉබේ සිද්ධ වෙන දෙයක් අර අවස්ථාවට එයා ওই දූපු වොයිස් කට් එකේ වැරද්දත් එක්ක ආපු සිදුවීමක්. ඔව්. දැන් එතකොට ඉඩම් ටික මේවා කරගෙන වෙන් කරගෙන ඉවරයි. ඉවරයි. දැන් බුවිදාගෙන් බැලුවා මේ කට්ටියට ඉන්න පුළුවන් දෙයිද කියලා මේ එතකොට දැන් ඒ 2015 බැලුවට වැඩි පවුල් ප්‍රමාණය වැඩි වෙනවා පොඩ්ඩක්. ඒ කට්ටියට දෙන්න පුළුවන් ඉඩම් ප්‍රමාණය තියෙනවා. මේ මෙතනම ඉඳන් අපි ලීනි පිටේ ඉඩම් කොටස් ටිකක් තියෙනවා. වැඩේ හදන්න පුළුවන් ලස්සන. ඔව්. ඒක ඕක 2015 වෙන් කරපු ඉඩම් ටිකනේ. ඔව් 2015 2012 නාය ගියානේ. ඔව් 2012 ඔව් කතන්දරේම දන්නවනේ. මොකද නාය මේ කන්ද නාය ගියා. නාය ගියාට පස්සේ මිනිස්සු ටික ඔක්කොම වෙලා පාලම කඩාගෙන ගියාට පස්සේ එනර්ජි ජෙනරේෂන් එකෙන් පාලම හදනවා. ඒකේ බෝල්ඩර්ස් දාලා ටිපර් ගෙනල්ලා අපි තමයි සම්පූර්ණයෙන්ම මිනිස්ත්‍රමය. ආයෙත් මුදල් නැහැ. එතකොට එනර්ජි ජෙනරේෂන් යම්සි මුදලකුත් දුන්නා. ඒ මුදලට මොනවා වුණාද? ඉතින් ඒ කාලේ හිටපු නාමල් රාජපක්ෂට ලක්ෂ්මන් වසන්තට එතකොට හිටියේ මෙහෙ. ලක්ෂ්මන් වසන්ත නම දාගත්තා. මහින්ද හරිද? කෑමයි අපේ ගමේ බයිෝ සෙට් එකට අරක්කුයි දීලා ඒක ගේම වැහුවා. ඒ කරලා මහින්ද රාජපක්ෂ ගෙනල්ලා ඕපන් කරා. ඔතන ඕකනේ. එතකොට මහින්ද රාජපක්ෂ කියන්නේ ඉතින් දැන් මේ ගමටම ආපු ඔය පුතා නාමල්ගේ පියා 2012 ආවා. පියවර කරන් තිබ්බනම් මේ සිද්ධ වෙන්නේ නැහැ. එයා හරි පියවර. හයිත් මේව කන්ද නාය ගියා. නාය ගියානේ. හරිද? දැන් අවුරුදු කීයද එතකොට? මේ අතරත් වැඩ සිද්ධ එයා හරි අවුරුදු 12කට 13කට කංකෙදිරි ගන්න දන්නේ නැහැ.
ඊට පස්සේ හරිද මේ කරලා එයත් එදත් ඇවිල්ලා ඡන්ද ටික ගන්න ඕනවට කතන්දරයක් කියලා ගියා මේ තලයයි මේ ඉඩම් වෙන් කරනවා මේගොල්ලෝ නැවත පදිංචි කරනවා කවදාවත් ආයේ කන්ද මිනිස්සු තියන්නේ නැහැ කියලා පොරොන්දු ටිකක් දීලා ගියානේ මේ මහින්ද රාජපක්ෂ. ඒවා ඉතරයි හරිද? දැන් අවුරුදු ගණනක් ඇතුළත සිද්ධලා නැති සිද්ධිය. හරිද මේ මාස දෙකෙන් අපි මාස දෙන්නේ දැන් දවස් ගානේ මේ ගතේ නැති. ඔව් දවස් ගානේ නිකන් මේ ගෙවල් හදලා පදිංචි කරන්න ඕන ලයින් එකේ ටෝක් එකක් දෙන්න. ඔව්. හරි කියන්නේ. අවුරුදු 12ක 13කට බැරි වෙච්ච කතන්දරේ මේ. කඳවුරු වල දැම්මට පස්සේ මිනිස්සු ඔක්කොම එකයි. එක හැලිය බත් එක කකා හිටපු මිනිස්සු ටික කාගෙන හිටපු මිනිස්සු ටික දැන් මේක කැඩෙන සීන් එකක් එන්නද කියන්නකෝ. ඔව් මෙයා ඇවිල්ලා ගෙලින්ම මෙතන දේශපාලන විස බීජ දැම්මා. ඒක එක. හරිද? අනිත් එක මිනිස්සු දැන් නාය ගිහිල්ලා. සමහරුගේ ගෙවල් කැඩිලා. හරිද? සමහරුගේ වතු පිටින් කුඹුරු වපුරලා තිබ්බවා හොදන්න ගිහිල්ලා. හරිද? මානසිකත්වයේ කොහෙද තියෙන්නේ කියලා හිතන්නකෝ. හරිද? මානසිකත්වයේ කොහෙද තියෙන්නේ? ඉතින් ඉතින් පරිණත දේශපාලකෙක් නම් බුද්ධිමතෙක් නම් මිනිස්සු ගැන හිතන එකෙක් නම් හරිද? ඒ වෙලාවේ තියෙන මිනිස්සුන්ගේ මානසිකත්වය ගැන හිතලා දේශපාලන පැත්තක ඉඳලා කතා කරන්න තිබ්බනේ එහෙම. ඒ මොකුත් නැහැ. අර බලාපොරොත්තු කැඩිලා හීන කුඩු වෙලා තියෙන මිනිස්සුන්ගේ කුපිත කිරීමක් සිද්ධ කරනවා මේ දේශපාලන පල්ලෙහාට අරක කඩලා බිඳලා දාන සිද්ධියක් නෙවෙයි කියන්නේ. ඔව් උඹලට ආයි කිසි දෙයක් හම්බෙලා නැහැ තාම. උඹලා තාම අසරණ වෙලා ඉන්නේ. අසරණම තත්ත්වෙට පාගලා දාන සයිස් එකකට ඇවිල්ලා තියෙන්නේ ඔය කියන විදිහට. ඒකනේ කතා කරන්නේ. ඔයා නිහඬ වෙච්ච එක හොඳයි එතන. ඔය ඉතින් මෙහෙම නිකුත් දෙක අර අසාධාරණයට කතා කරනවා. කතා කරලා අපේ හිතේ වෛරයක් නැහැ නැත්තරම. ඒ ඔයා එතන නිහඬ වෙච්ච එක ගොඩක් අය කියන්නේ ඔයා පොහොට්ටුවට එකතු වුණා කියලානේ. ඒක ඉතින් ඔය ගොඩක් අය කියන ඔයා නාවල්ගේ ඩ්‍රාමා එකක් කියලා. සමහරු කියනවා ඩ්‍රාමා එකක්. සමහරු කියනවා පෑලියගොඩ කුඩෙක් ගෙනල්ලා දවස් 3කට කලින් එවලා කියලා. දවස් 3කට කලින් එවලා මේ වගේ කෑ ගහලා මෙහෙම දාන්න නාට්‍යයක් කියලා. මිනිස්සු මනින කෝණ තියෙනවනේ. ඒ බයි කෝණ වලින් මිනිස්සු මනිනකොට අපිටත් හරි සමාජය ගැන පොඩි කලකිරීමක් ඇති වෙනවා නේද? ටැටු එකක් ගහලා හිටියොත් ඒ මිනිස්සයා ගුඩුකාරයා. එහෙම බයි සමාජෙත් එක්ක තාම මිනිස්සු අපේ සමාජෙ බන් දියුණුවයි කිව්වට තාම දියුණු වෙලා නැහැ. යාළගේ මීඩියා එකක් තමයි ඉතින්. යාළගේ මීඩියා එකක් ඉතින් ගෙනල්ලා මේක ගාලා වොයිස් කට් එකක් දාලා කඳවුරු වලට නාමල් රාජපක්ෂ කියන මේ සිහින ජනාධිපති සිහින කුමාරා අරන් ආවා. අරන් ගිහිල්ලා ගමේ මෙහෙම දෙයක් කිව්වා. හැම කඳවුරකටම ගියා පිළිගැනීමක් තිබුණා කියන එක මේ නිකන් කඳවුරු වල දුක සැප හොයලා බලන්න යන්නේ. හැබැයි ඉතින් නිකම්ම දාවේ බං. යකෝ අපි නම් ලෙඩෙක් බලන්න ගියා ටීම් එකකට කරයි යනවනේ බං. අපේ තත්ත්වෙන් ඉතින් නාමල් රාජපක්ෂ කියන්නේ බන් නේද මාර ඉතින් ලොකු කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් එකේ අයිතිකාරයා නේද මං හිතන්නේ නේද ඒක තමයි හොඳම වීඩියෝ හරිද මෙතෙන් ඉස්කෝලේ මම හිටියේ මේ ඇත්තටම අපි දන්නවා බලන්න යනවනේ මිනිස්සු එනකම් දුප්පත් මිනිස්සු මම දන්නා මේ මනුස්සයයි තත්ත්වය මම පුළුවන් විදියට හරිද බිස්කට් එක ක්‍රීම් එකක් රැක් හරි කිව්වොත් හරි ක්‍රීම් එකක් රැක් හරි පොඩි උණ්ඩෝ චොක්ලට් ටිකක් එහෙම අරන් ඉන්නේ හරිද මොනවත් නැහැ කියන්නකො නෑ ඒක ඇත්තටම නෑ ඔව් මෙතන ඉස්කෝලේ තුනෙත් නෑ හරිද ඒ කරලා උඩට ගිහලා ඒත් නෑ ඔව් ඉතින් මේ මොකද්ද මේක අනිවාර්යයෙන්ම මොකක් හරි මේ දේශපාලන වාසිතක ආපු ගමනක් එච්චරයි මම නම් දකින්නේ ප්‍රොමෝට් කරගන්න දෙයක් නැතුව හිටියේ ඒකේ ඉඳලා ඔය පොඩ්ඩක් එම්මෙන් එයාලා ප්‍රොමෝට් වුණා කියන්නත් බෑ කොහොමත් මේ වීඩියෝ එක වයිරල් වුණා අන්තිමේදී කඳවුරු දෙකක් බලාගත්ත ගමේ 300ක් 400ක් අසරණ වෙච්ච මිනිසුන්ට පිහිට වෙච්ච මිනිස්සයා සමාජය විසින් කුඩුකාරයෙක් කළා දැන් සමාජය නෙමෙයි විකෘති දේශපාලනය විසින් විකෘති දේශපාලනය ඔව් එහෙම තමයි කියන්නේ ඒක තමයි එපිගේ අර බාහිර ගහලා ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ ගමේ මිනිස්සු අපිත් එක්ක ඉන්නවා ඔයත් එක්ක ඉන්නවා මේ සිටි උතු මිනිස්සු එතකොට දැන් කෑම ටික අද හරි ඒ ප්‍රශ්නේ හරි. එතකොට අද කෑම ටිකේම හදලාද කෑම ලෑස්තිද? අද නෑ කෑම වලට බත් තුයි කවුරුම්සි. ඔව් රම්සි. මසර කුකුල් මසර නේද? බේක මොකද ඉතින් ගන්න නැත්තම් මේ ජීවිස් එකකින් යවුවත් මොකක් හරි මස් මාළු જાතියක එවන්න බෑනේ. බෑගන්න තැනකුත් නෑ. ඒවනේ බොදුරට සම. හරිද? මස් ටික කරන්නේ කවුරුද දෙනවනේ ඒක අර මිනිස්සුන්ට. වෙනසන්නේ හැමදාම අල පරිප්පුම දෙදින්නත් බෑනේ ඊට පස්සේ රම්සින් මස් ටික වෙලා තිබ්බා. එතකොට අද මෙනු එක මොකද්ද? බතුයි මසුයි ගෝවයි ගෝවයි පරිප්පුයි
අපේ ගෙදරත් නෑ බං. ඉතින් ඒක කොහොමද දීලා තියෙන්නේ? ඕම මිනිස්සු කාලා විතර සතුටින් ඉන්නවා. මූ මේ මානසිකත්වයේ කුඩු කරලා දාන්න හදනවා. මිනිසුන්ගේ. අර නෑ මනුස්සකම කියන එක එහෙම දෙයක් නෑ. මිනි මතින් හරි කමන්නේ බලය. නෑ තමන්ගේ බලය අල්ලන්න උත්සාහ කරනවා. ඒක ඒ හින්දා ඕවට ඉතින් අපි අර කුඳු කැඩවිලා යටේ කුඳු කැඩිලා යටේ හිටපු කාලේ ඉවරයි. ඉතින් තවත් බෑනේ ඔය වගේ නිකන් බලාගෙන ඉන්න බෑ. බලාගෙන ඉන්න බෑ ඉතින්. ඔව්. ඒක අර වගේ හැඟීමක් ආවා. ඔන්න ඔහොමයි නාමල් රාජපක්ෂ ලග්ගල ආන්දවලට ආවේ. හරි රසබරයි. ඇවිල්ලා ගියේ නේද? ඉතින් මේ තනි දැන් ඕකේ ගහනවනේ මචං තනිකරම JVP කියලා. දිනේෂ්ගේ මල්ලිද අර මේ. හරිද? එහෙම සීන් එකක් ගහනවනේ දැන් JVP කාර්යෝ. නෙමෙයි ඉතින්. JVP කාර්යය කියනක පැත්තක තියමුකෝ. යුක්තිය වෙනුවෙන් සාධාරණ වෙනුවෙන් කතා කරන කර රැල්ලක් ඕනෙත් නෑ. ඕනෙත් නෑ තනියම. අතේ නැත්තේ ඉන්න වෙන්නේ තනියම. ඔව් ඒකයි. බෝධි බඳගෙන වට කරගෙන එන්න ඕනේ නෑ. දැන් ඔය සෙට් එක නඩ ගන්න වෙලේදී මම හිටියේ තනියම. ඒ හින්දා මේ JVP කාර්ය කියලා අමුතු නෑ නෑ. අමුතු මිනිස්සු ජාතියක් හරි සත්තු ජාතියක් හරි සමාජේ නෑ. මොකෙක් කවුරු හරි මේ සමාජේ තියනවනේ. දැන් අසාධාරණ කලක් විති මිනිස්සු ටිකක් පීඩාවටපත් විති මිනිස්සු ටික ඒ මිනිස්සු ගොඩ ගන්න උත්සාහයක් දරනවා නම් ඒ මනුස්සයා ඒකට ඉතින් අර සමාජ දේශපාලනිකව මේ JVP කාර්ය කියලා රැල්ලක් මේ වචනයක් හැදිලා තිබ්බට මනුස්සුන්ට කියන්න වචනයක් ඉතින් මේ වචන නැති තරම් ගත්තා මෙච්චර වටිනා මිනිස්සු මේ මිනිස්සු මේ අංගඩු ගන්න හොඳ නෑ JVP කාර්ය අනකාකාරය මේක කාර්ය කියලා එම ඒ මිනිස්සුන්ගේ වටිනාකම අර නොදන්නා කොනේ මිනිස්සුන්ගේ තියෙන්නේ වර්ධමාන බුද්ධික ගමේ මිනිස්සුන්ගේ දේශපාලන මොන විරුද්ධවාදී මොන මතයක් දරුවත් ඒ කාටවත් අපි අනුකුප්පලා නෑනේ අනුකුප්පලා නෑ හලවත් නෑ හරිද අපි අපේ පාඩුවේ වැඩේ කරගෙන මෙතෙන් එළියට ගිහිල්ලා අරගල කරන ඒවා ඉතින් මේ කරලා කටේ බලය ඇල්ලුවනේ කොහොමද අපි මිනිස්සුන්ට එකතු වෙලා හරිද ඒක මේ එහෙමයි අපි මෙතෙන් මේ දේශපාලන ආයි අරගෙන පුම්බගෙන එහෙම එකක් නෑ හරිද ඔය ඉතින් අදටත් දේශපාලන හයිය අරන් තියෙනවා නම් වාහන මේකේ නේද කැම්ප් එකක් ගෙන්නගෙන තියාගෙන ඒට මේට ගිහලා අදටත් පයින්නේ යන්නේ අදටත් පයින්නේ නේද බත් එක කරේ තියාගෙන උඩා පන්සලට යනවා ඉස්කෝලේ ඉඳලා ඒ කාලේ සාමාන්‍යයෙන් ඔහොම දෙයක් වුණාම කැම්ප් 4-5ක් එනවා එනවනේ ආපදාවක් වුණාම කැම්ප් 4-5ක් ඇවිල්ලා නයි දාලා තෙල් ටික කොහොම ගහලා කරලා ඒ වල ලොකු බිල් එකක් දාලා වියදමක් කරන් ලොකු මිනිස්සු ටික සල්ලි ටික ගන්නවා සම්බෝලයි පරිප්පුයි බතුයි දීලා දැන් මම මෙහෙම දෙයක් අහන්නද දැන් දිනේෂ් අයියා කියනවනේ ඇත්තටම ඔයාගේ අයියාද ඒක අපි අර සහෝදරත්වයේ දේශපාලනේ තියෙන්නේ ඒක මේ ලේ ඥාතිකමක් හරි ඒ නෙවෙයි ඒ කියන්නේ ඒ හැඟීමම තමයි ඇතුලේ තියෙන්නේ දේශ උනත් අපි ඉදි කනවනම් බොනවනම් ටික හිතමු පාන් කනවා කියලා තමයි එක පරිප්පු එක දාගන්නේ එක පාන් බාය ගත්තා මේ කාව මල්ලි ඒ දිනසය තිරගෙන අපි තිරගෙන එක්ක ඉඳගෙන ගලක් උඩ තියාගෙන හරිද එහෙම මහත්තුරු සෑරලා ඒ හිටි නෑ හාමුලා නෑ අන්න එක කෙටියෙම බේබිලත් නෑ ඔව් දැන් අපි දෙන මේ ඉන්නේ හාමුලත් නෑ බේබිලත් නෑ එකම ලයින් එකේ මිනිස්සු ටිකක් හැබැයි අර වගකීම වෙනස් වෙන්න පුළුවන් දේශයට තියෙනවා අපි ගමේ ප්‍රශ්න ටිකක් ගමු දැන් පාර්ලිමේන්තුවට යනවා ඒ පාර්ලිමේන්තුවට හෝ එතනින් දැන් ප්‍රාදේශීය මට්ටමින් විඳ ගන්න පුළුවන් දේවල් ඒ විසඳගෙන එහෙම යනවා මිස මේ වෙනිකම් මේ තර්ඩ් ලයින් එකේ ඒවා නෑ එතකොට එදා උනේ ඔන්න ඕකයි නේ එදා සිදුවීම නම් ඔක තමයි ඉතින් ඔක තමයි නේ අපි සාමාන්‍ය මිනිස්සු එච්චරයි